මිත්‍ති මටත් ඉඳ දෙන්නකෝ. ඔයාට බෑ සඳලි මේව කරන්න. අම්මේ මේ සඳලි. ඔය දෙන්න එකතු වුණොත් ඔහොමමයි. ඉන්නකො මං සඳලිගේ අම්මා එනකන් කියන්න. පාඩමක් නම් කරන්නෙම නෑ. නිවාඩු කාලෙත් ඉවරයිනේ සඳලි. මට ඔයාව දාලා යන්න දුකයිනේ. ඒත් ඉස්කෝලේ පටන් අරන්නේ මම යන්න එපා. සඳලි මම ඔයා නිවාඩුවට එනකම්ම සෙල්ලංගේ කඩන්න නැතුව ඉන්නවා. ලොකුවම මේ සතියේ නේ සඳලි ඔයාව ගෙදර එක්ක යන්න එනවා කිව්වේ. ඔව් මෙත්නි අපිට කොච්චරනම් සෙල්ලම් කරන්න තියනවද? මේ මිනිහා තාම නිදිනේ. ඔයි. යකෝ ගෑණි දරුවෙක් ඉන්නවද කියලා ගානක්වත් නැහැනේ. කීයද වෙලා? තාම පහද? ගේ හරි උයන්න මෙලෝ දෙයක් නැහැ. වෙන ගෑණි ඉන්න මේ ලාකට දීග 7ක ගිහිල්ලා. අය බං මං මේ මිනිහානේ පොට හිටලා මුණානි තම්බන්න වෙලා ගෙනත් දෙනා. පණගෙට ඔබ කාන්තස් ක්‍රියාවේ බෑමට දෙපාන්දර. පාන්දර කොයිද මිනිහෝ? දැන් 10ක් අහුවෙලා. කියලා වැඩක් නැහැ නේ මිනිහට. මොකද මේ කෑවේ? හැමදාම රොටි. මත්නම් දැන් උවත් එක්ක පාවෙලා බම් මේ රොටි කාවේ. කොහොම හරි අද දෙන එක ගැන සතුටු වෙනවා මිනිස්සුયો. කඩේට ණය වෙලා මුදලාලි මට පාරේ යන්නේ නැහැ හැම වෙලෙම ණය ඉල්ලනවා. රසාවක්වත් කරනවා නම් තමයි කමන්නේ. ඔය මුදලාලි ඇත්තට හොඳ එකා නෙමෙයි. ඔය වැඩි මුදලාලියව ආප්තරේට එහෙම ගන්නව නෙමෙයි. ඕක මනමාලය. තමසේ පුළුවන් නම් තව කතාවක් හදමු. කතා අලුතෙන් හදන්න දෙයක් නැහැ. ඔබ හදාගෙන ආපු කතන්දර ටික හොඳටම ඇති. රට්ටු කියන්නේ ඔය. එච්චරයි මට අඩු. තමසේ වගේ මිනිස්සු ඉන්නකම් මුදලාලිට ගෑනු 7-8 දෙනෙක් නෙවෙයි 10-12 දෙනෙක්ම ගතේ. මොකටද මගේ කට? බලමුකෝ අපිත් මේකේ ජීවත් වෙලා ඉන්නවනේ. උඹ හරියට පත්තිනි අම්මා වගේ උඹේ කතාවනේ. ගමේ පවුල් 7-8ක්ම කැඩුවා ඕක. මන් දැනුවත් ඕකගේ දරුවෝ නම් කියලා කී දෙනෙක් ඉන්නවද මේ ගමේ? උඹත් ඉතින් ඇහැට කනට පේන එකීනේ. හිටාංගෝ. අනේ ඉතින් මොකටද මගේ කට? තමසලා වගේ මිනිස්සුත් එක්ක ආපු අපිට හෙන ගහන්න ඕනේ. ඈපෝ නිවාඩුවත් ළඟයි නේද අම්මේ සඳලිත් මේ පැත්තේ ඉඳන්නේ. එයි. ආවට නම් කමක් නැහැ ඉතින්. කන්න ටිකක්වත් දෙන එක තමයි වැඩි. තාත්තවත් රස්සාවක් කරා නම් කමක් නැහැ. උඹත් දැන් එකම සුදු ගවුම නේද අවුරුදු දෙකක් තිස්සේ අඳින්න. ගිය සැරේත් වාටිය නම් දික් කරලා ගත්තා. මේ සැරේ කියලා වැඩක් නැහැනේ උඹලගේ තාත්තා. ආවෙනදිනා දුනුකාය අපෝනාගතේනම් අල්මෙක සෝබා සංසාරේ ඉවරයි. මේ අම්මයි දුවේ දෙන්න ඉන්නේ කුරුළු ජෝඩුවගේ. මෙන්න මම උඹට දර කෑල්ලක් කියලා.
මං උඹට දර කෑල්ලක් ගෙනවා. අම්මේ හරි මහන්සි. අම්මා අම්මට ඔන්න මං මගේ මායිගාවට ඕංග රජා මාමයි අපේ රජි. ඒ රජින උඹේ උඹ තමයි රජින. උඹට ඕනේ දෙයක් කරන්න. හැබැයි උඹ රජින වුණාට මේ උඹ නිකන් හේරා වෙන්න එපා. හරිද? උඹ ගැන එක එක කැරක්ටරුමට ආරංචි එක එක කතන්දර අයි කතන්දර මං උඹේ මිනිහා. හරිද? මට තාම උඹට කණ්ඩායම් දෙන්න පුළුවන්. හරිද? ඒක එක නිකන් ටෝක් දුන්නට අපි ආවේ අනේ අම්මා මට වතුරේ අම්මා අම්මේ අප්පටේ Idara kau je. Ko somawan sa gidan නැද්ද? ආයි මුදලාලි. මම මේ ආවේ ණය පොතක් දැන් හොඳටම පිළිලා. මම දන්නවා නංගිලාට අග කිකන් තියෙනවා කියලා. ඒත් මේම හැමදාම කරන්න බෑනේ. ඒකයි මං කියන්නේ. ඔයාට ඕනම් පුළුවන් අපේ කඩේ වැඩක් කරලා අවසට කීයක් හරි අරගෙන යන්න. නැත් එක්ක එහෙමනම් බෑනේ මුදලාලි. එහෙම කියලා බෑ. දැන් මේ ණය කොහොම හරි ඔයගොල්ලෝ ඉවර කරන්නත් එපයි. ඒකින්ද තමයි මං කියන්නේ අර කඩේ වැඩක් ගොඩ ගහිලා තියෙනවා. ඒකින්ද ඇවිල්ලා කඩේ වැඩක් කරලා කීයක් හරි අරගෙන අවතට යන්න. ඒ වයින් ණය තුරුස් ටික වුණත් ගොඩ දාගන්න පුළුවන් නේ ඔයගොල්ලෝ. ඒක නම් එහෙම තමයි මුදලාලි. බලමුකෝ මේ මිනිස්සයා ඉතින් නම්බුව කියගේ මට රස්සාවට යන්න දෙන්නේ. මේ මිනිස්සයා යන්නෙත් නෑ. මං ඉතින් ආවහන් කියලා බලන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. සෝමවංශ ආව මං ඇවිල්ලා ගියා කියලා කියන්නකෝ. මුදලාලි එහෙනම් තේ එකක්වත් බොනවද? දැන් නම් තේ එකක් බොන්න බෑ. මම වෙන වෙලාවක තේ එකක් බොන්න එන්නම්කෝ. සෝමවංශත් ගෙදර නෑනේ. අපි වෙන දවසක තේ එකක් බොමුකෝ. එහෙනම් ආයි වෙලාවක ඇවිල්ලා යන්න මුදලාලි. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. Nanggi, someone tinggal. සෝමවංශ නෑ මුදලාලි. නෑ මම මේ නිකන් මේ ළඟට ආපු මං ආවේ. ණය ටික නම් මුදලාලි මං මොම හරි ගෙවන්න. නෑ බලන්න නෙමෙයි මං ආවේ. මම නිකන් මේ ආපැත්තට ආපු ගමන් ආවේ. මම ඇවිල්ලා ගියා කියලා සෝමවංශට කියන්න ඕනේ නෑ. මං කියපු යෝජනාව ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අවසට කීයක් හරි අතට අරගෙන එන්න පුළුවන්. මොකද කඩේ මාන්තියක් වෙන්න තියෙනවයි. මටත් ඕනි මේ කරදර වලින් නිදහස් වෙන්න මුදලාලි. මං එන්නම්කෝ කොහොම හරි. මං එහෙනම් ගිහිල්ලා එන්න. මුදලාලි එහෙනම් ගිහින් එන්නකෝ.
මුදලාලි මං අර කියපු පණිවිඩය බලන්න ආවේ. ඒක හොඳයි. එහෙනම් නංගි අද ඉඳන් වැඩ පටන් ගමු. සෝමවංශ ගෙදරද? මිනිහාගේ වැඩේ 300ට පත් දවසේම බොන එක තමයි. ඉතින් පෙනුමට ඉඳලා නංගිලට කසාදයක් කරගන්නකොට හොඳට හිතලා බලන්න කිව්වා. මොනව කරන්නද අයියේ? මේවා මගේ පූර්වේ කර්ම තමයි. වෙන ගෑණියෙන් නම් මෙලහකට දීග 7ක ගිහිල්ලා. තාත්තේ අද අම්මා තාම නෑ නේද? ඊයේ නම් බුදුන් අදින්න කලින් නම් ආවා. අද තාමනේ. උඹේ අම්මා එන්නෙන්නම රෑ වෙන. මට ගමේ මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් කියන්නේ. එකේ කතා ආරංචි වෙලා තියෙන්නේ. අපිට නම්බුව විතරයි. ඇති බම්බුවක් නෑ. මේ ඔක්කොටම මුල ඒක. මං රස්සාවක් කරා නම් උඹලාම රස්සාවකට යන්න ඕනේ නෑ මගේ දුවේ. මං එහෙනම් ගිහින් එන්නම් මුදලාලි. වැඩ ඉවරද? පොඩ්ඩක් ඉන්න. මේක සල්ලි තියාගන්නකො. සල්ලි ඕනේ නෑ මුදලාලි. නෑ සන්තුෂ්ටයටත් එක්කනේ. ගොඩක් වැඩ කරානේ. ඔයා තියාගන්න. ඔබ ගැන දැන් පැතිරලා දෙන කතා එච්චර හොඳ නෑ. ඔබ වැඩට යන්න ඕනේ නෑ. ඔබ ගෙදර හිටපන්. තමසේ හරියට හිටියා නම් මම වැඩට යන්න ඕනේ නෑනේ. මොකක්ද ඔබ කිව්වේ? මම මේ දරුවා හින්දා ඉවසන්නේ. අර මුදලාලියා මේ පැත්තේ හරක් ගන්නවා කියලා මට ආරංචි. තමසෙත් ඉතින් නම්බුවගේ රස්සාවකටවත් යන්නේ. නම්බුව තියාගෙන බම්බු ගහන්න තමයි වෙන්නේ. මන් රස්සාවට යන හින්දා මුදලාලිට පින් සිද්ධ වෙන ළමයට කන්න ටික හරි දෙනවා. මහ ලොකු නම්බුව. තොපි හින්දා මට පාරට බහින්න කියන්නේ. අටේ මිනිස්සු එක එක කයි කතන්දර හද. යකෝ මයි දරුවයි කොහොමද යකෝ පාරට බහින්නේ? විදි සංගයති හැද්ද? තොපි දෙමෝපියෝ වගේමයි. මොමා නරක විදිහ කරන්න එපා. අල්ලතාලෝ කීපති. මුලා වුණා මගේ අම්මා. මන්නේ මුලාලා තියෙන උඹයකෝ. උඹ දැනගනින් මං රටන ලෝකෙට මුණ දෙන්නේ කොහොමද? තෝර මුදලාලියත් එක්ක එකතු වෙලා නඩන නෙయ్యටගම් ගමේම දන්නේ නැහැ කියලා ඉඳලා දැක්කෝ. පිස්සුද මනුස්සයා? මොනවද කියවන්නේ? පිස්සුද? මායර කෙල්ලයි කොහොමද කොප්පාරට වහින්නේ? තෝමේකන තිරිසන් වැඩවලට. දැන් උඹ මොකද්ද කියන්නේ කිව්වා? පිස්සු හැදෙනවා. උඹ දැන් තුගනේ
Right, come on. Wave a thing. Wave a thing.